තබන් හදන්න ගන්න ඒවා මේ අවශ්‍ය වර්ණක මේක තමයි මේ දාන ෆ්ලේවර් එක ලෙමන් ෆ්ලේවර් එක මේක නම් ගොඩක් ගණන් මේක තාම කැඩුවෙත් නැහැ මේ ඇවිල්ලා සිලිකේට් පෙන ගන්න දාන ඒවා මේ ඇවිල්ලා කැටි හයි වෙන්න දාන්න පවුඩර් වර්ගයක් ටෙලිකම් පවුඩර් කියලා ඉතින් මගේ මෝල්ඩ් ටික මේ පහන් තෙල් එකක් හම්බුණා. මේ පහන් තෙල් එකෙන් තමයි හදන්නේ. ඉතින් පහන් තෙල් එක මගේ මැෂර්මන්ට් ගන්න මේ බෝතල් වලින් තමයි. මේ බෝතල් තුනකට වතුර කෝප්ප 8ක් දානවා. පහන් තෙල් සබන් හදන්න ගත්තා. සෝඩා ඇස්, ටෙලිකම් පවුඩර්, පිරිසුදු වතුර, මේ ලිං වතුර දාන්න ඕනේ මේකට නැත්නම් ටැප් වතුර සතියක් විතර පරණ වෙන තියලා දාන්න ඕනේ. මම ඉතින් කෝස්ටික් ග්‍රෑම් 250කට වතුර කෝප් 8ක් දැම්මම කෝප් එකෙන් තමයි මැෂර්මන්ට් එක හදාගෙන තියෙන්නේ. මේ පොල් තෙල් බෝතලයක් නැතිනම් කලින් බෝතලයක් මැල්ලලා දැම්මා. ඒ ඉතුරු බෝතල් දෙක දානවා. පහන් තෙල් වලින් නම් හදලා නැහැ. අද තමයි හදන්නේ. කොහොම ඒත් දන්නේ. පොඩ පෙන්නන්න මම. ඉතිය කරගත්ත කෝස්ටික් සෝඩා එක පහන් තෙල් හදාගත්ත සබන් එක මෝල්ඩ් වලට දාන්න යන්නේ. ටෝකියට තමයි බලන්න පුළුවන් මේක සෙට් වෙනවද නැද්ද කියලා. ඒක අර සුවර් නැති නිසා මෝල්ඩ් වලට දාන්නේ. සබන් එකක් හදන්න යන්නේ. මේ පහන් තෙල් එකක් හමු වුණා. ඒකෙන් තමයි හදන්න යන්නේ. පොල් තෙල් ගණන් ඉඳන් මේ දවස් සබන් හදන්නේ. හදන එක නවත්තලා තියෙන්නේ. මාත් පිටින් අරන් තමයි විකුණන්නේ. හදන්න පටන් ගන්නවා. පහන් තෙල් කියන්නේ මේ අර උල්ගෙඩිය කුරුඩ්ඩෙන් ගන්න තෙල් එක තියෙන මේක. මේක ඇඟේ ගන්න සබන් හදන්න බෑ. රෙදි හොදන එකක් තමයි හදන්න පුළුවන් නැත්තම් වලං හොදන එක. පොල් ගොඩිය කුරුට්ටෙන් ගන්න දෙල්ල එක. පොල් ගෙඩිය කුරුඩ්ඩකින් කළු පාට ඒක. මේකෙන් ගන්න දෙල්ල එක තමයි.